අපි අලුතෙන් වාහනයක් ගත්තාම මුලින්ම කරන්න ඕන දෙයක් තමයි වාහනය තමන්ගේ නමට පැවරුම් කරගන්න එක. මේ පැවරුම එක්දින සේවාවෙන් වගේම සාමාන්‍ය විදිහට වුණත් කරගන්න පුළුවන්. හැබැයි මේ මොන විදියට පැවරුම කරන්න ගියත් ඒකට අවශ්‍ය කරන ලියකියවිලි ටික හරියට හදාගෙන ගියේ නැත්නම් තමුන්ට වෙන්නේ කාලය නාස්ති වෙන එක විතරමයි. ඒ නිසාම තමයි ලෝකවිද සුබේ අපි හිතුවේ වාහන පැවරුමකට අවශ්‍ය ලියකියවිලි වගේම පැවරුමක් වෙන්නේ කොහොමද කියලා ඔයාලව දැනුවත් කරන්න. අපි බලමු අවශ්‍ය ලියකියවිලි මොනවද කියලා. අංක 1 වාහනේ පොත එහෙමත් නැතිනම් ලියාපදිංචි සහතිකය. අංක 2 වාහනයේ වළංගු ආදායම් බලපත්‍රය සහ එහි ෆොටෝකොපි එකක්. අංක 3 ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය කියලා තියෙන තැන යම් ආයතනයක නමක් තියෙනවා නම් ඒ ආයතනයේ වාහනේ පරම අයිතිය ඉවත් කරගත් බවට දෙන ලිපිය. අංක 4 ගැනුම්කරුගේ වර්ණ හෝ කළසුදු ඡායාරූප දෙකක්. අඟල් 2.5 ප්‍රමාණය. අංක 5 එක් ඡායාරූපයක් සාමදාන විනිශ්චයකාරවරයෙක් හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ මාණ්ඩලික නිලධාරියෙකු ලවා පසුපිටේ සහතික කරගන්නට ඕන. අංක 6 MTA 6A ආකෘතිය පුරවගෙන අරගෙන යන්නට ඕන. අංක 7 MTA 6B ආකෘතිය පුරවගෙන අරගෙන යන්න. අංක 8 MTA 8C ආකෘතිය පුරවගෙන අරගෙන යන්න. අංක 9 සුපෝගභෝගී බදු හෝ ඩීසල් බදු තියෙන වාහනයක් නම් එම බදු ගෙවූ බවට රිසිට් පත සහ ඡායා පිටපත්. අංක 10 ජාතික හැඳුනුම්පත සහ ඡායා පිටපත්. අංක 11 පැවරුම සිදුවන්නේ හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට නෙමෙයි නම් නව නිවසේ ලිපිනය. අංක 12 පදිංචිය සහතික කරලා ග්‍රාම සේවා නිලධාරී නිකුත් කළ ලිපියක්. අංක 13 පැවරුම්ලාභියා කාන්තාවක් වන විට විවාහයෙන් පසු වෙනස් කළ නමක් සඳහන් කරන්නේ නම් විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපතක්. අපි බලමු පැවරුමක් වෙන්නේ කොහොමද කියලා. මුලින්ම ඔබ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ දිස්ත්‍රික් ලේකම් දිසාපති කාර්යාල වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නොමිලේ ලබා දෙන ආකෘති පත්‍ර කට්ටලිය ලබා ගන්න ඕන. එම ආකෘති පත්‍රවල MTA 6 ආකෘති පිටපත් 6ක් අඩංගු වෙනවා. ඒවා A, A1, B, B1 යනුවෙන් සලකුණු කරලා තිබෙනවා. MTA 8 පිටපත් දෙකකින් යුක්තයි. ඒවා C සහ C1 යනුවෙන් සලකුණු කරලා තියෙනවා. වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු MTA 6 ආකෘති පත්‍රයේ සියලුම පිටපත් සම්පූර්ණ කරන්න ඕනේ. වර්තමාන අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද MTA 6C A සහ A1 පිටපත් තමා ළඟ තබාගෙන MTA 6C B B1 සහ MTA 8C C1 පිටපත් නව අයිතිකරු වෙත බාර දෙන්න ඕනේ. වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද MTA 6 A පිටපත මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාර දී ඊට අදාළ CMT 52 දරණ කුයිතාංශයක් ලබා ගන්නට ඕන. MTA 6A1 පිටපත තමා ළඟ තබා ගන්නටත් ඕන. නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද MTA 6C B පිටපත MTA 80 C පිටපත සහ අනෙකුත් අදාළ ලියකියවිලි සමග මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාළ ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත බාර දී CMT 52 දරණ කුයිතාංශයක් ලබා ගන්නට ඕන. නව අයිතිකරු MTA 6C B1 පිටපත හා MTA 6C C පිටපත තමා ළඟ තබා ගන්නටත් ඕන. සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලියකියවිලි කොළඹ 5 නාරායන් පිට පිහිටි මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාළ ලියාපදිංචි හිමිකම් පැවරුම් සාමාන්‍ය සේවා අංශයට හෝ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රජයේ කාර්යාල විවෘත දිනවල පෙරවරු 9 සිට 2 දක්වා බාර දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි වාහනයක් ගන්නකොට වාහන පැවරුමකට අවශ්‍ය ලියකියවිලි වගේම පැවරුමක් සිදුවන්නේ කොහොමද කියලා.
එහෙමනම් ඔයත් වාහනයක් පවරන්න යනවා නම් අපි කිව්ව ලිය කියවිලි අමතක කරන්නේ නැතුව අරගෙන යන්න. එතකොට ඔයාට පුළුවන් ඉක්මනින්ම වගේම හරියටම ඔයාගේ වැඩේ කරගන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. බුදු සරණයි.